ඉරාන ගැන අප්ඩේට් වීඩියෝස් දෙකක් කරගෙන යනවා. මුලින්ම රටක නායකයෙක් විදියට ඊයේ අනුර දුන්න කතාව ගැන අපි ප්‍රශංසනීය වෙන්න ඕන. අන්න ඒ වගේ දේවල් තමයි අපි මනුස්සයන් බලාපොරොත්තු. අපේ රටේ අපේ මිනිස්සුන්ගේ මානුෂත්වය පෙන්වන්න අපිට මේක මේ ළමයි ඉන්න ඕනේ නෑ. ළමයි මැරෙන්න ඕනේ නෑ මචං. උඹලගේ සભ્યත්වය පෙන්වන්න. හැබැයි එහෙම හිතන සෙට් එකකුත් තියෙනවා. මම මේ දාසිරිලා මුජබිර්ලට කියන්නේ. මම මේ බුවා ගැන ඕන තරම් ක්‍රිටිසයිස් කරලා තියෙනවා. මම මේ හැබැයි ඔයගොල්ලන්ට කියන්නේ මේ මුස්ලිම් වුණත් නැති වුණත් මේ මිනිස්සුව උස්සන්න එපා. මේ වගේ සකල පුජාන් යක්කුන්ට පුළුවන් ආගමේ මානෙන්, ජාතියේ මානෙන් උන්ගේ ඔය දේශපාලනික ගේම ගහගන්න. සදිට්ට මං කියන්න තියෙන්නේ මචං ChatGPT එකේ ප්‍රෝ වර්ෂන් එකක් තියෙනවා. හරිද? ඔකට ගෙවලා ගන්න පුළුවන්. නැත්තම් මචං උඹ ඔය කියන වචනවල තේරුමක් එන්නේ නැහැ. උඹ සබ්මරීන් කියලා කියවපු පළේට උඹ කියන වචනවල අර්ථයක් නැහැ. අපේ ස්වෛරී මුදු සීමාවයි EEZ එකයි වෙනස තේරුම් ගන්න බැරි භූගෝල දේශපාලනයක්වත් තේරෙන්නේ නැති අනිත් නාග කන්‍යාවට කියන්න තියෙන්නේ ඔච්චරම තමයි. කොන්ද කෙලින් තියාගෙන මාධ්‍යවේදියෙක් විදිහට හැසිරෙන්න බැරි චතුරුල්ල වගේ උන්ටත් කියන්න තියෙන්නේ ඔච්චරම තමයි. මේ වගේ අරුබුදක් උණ ගාම්ම මචං නිලමස්සෝ ටික වගේ මුන් මහනවා. ඒකටත් එහි කියන ගොන් හැත්ත ගැන කතා කරන්න නෙවෙයි ආවේ. ඒක ගැන ගොඩාක් කතා කරලා තිබ්බ මිනිස්සු ඇති. හැබැයි MP එකත් කරේ තියාගන්න බෑ. ඒගොල්ලන් කියන බොරුත් අපි පැහැදිලි කරලා දෙන්න. ඒකින්ද මේකේ තියෙන ලංකාවේ වාතාවරණයයි තව පොඩි කාරණා කීපයකුයි මම අද කතා කරන්න. මේකේ ගොඩාක් මාතෘකා මට එන දවස් ටිකේ කතා කරගන්න ඕනේ. මම හිමින් කතා කරන්න. මුලින්ම අපි පැහැදිලි කරගන්න ඕනේ දේ තමයි ලංකාවට ලොකු තෙල් අර්බුදයක් එන්න යනවා. ඒක මම ඔයගොල්ලන්ව බය කරන්න නෙවෙයි කියන්නේ. ඔයගොල්ලන් බය වුණා කියලා පොලිම් වල හිටියා කියලා ඒක විසඳෙන්නේ නැහැ මල්ලිනාගේ. ඔයාලා දැන් වෙනකොට හොඳටම දන්නවා ලංකාවට තෙල් තියෙන්නේ මාසෙකට වගේ. ඒක ඇත්ත. දවස් 35 36 කියලා කියනවා. දැන් වෙද්දි මාසයක් වගේ කියමු. මෙතන මේගොල්ලන් කියපු භාගේ පචේ තමයි හෝමුස් වලින් නෙවෙයි අපිට එන්න තෙල් ඔක්කොම එන්නේ. සිංගප්පූරුවෙන් එනවා, මලේසියාවෙන් එනවා, ඉන්දියාවෙන් එනවා. සිංගප්පූරුවටයි මලේසියාවටයි ඉන්දියාවටයි තෙල් එන්නේ කොහෙන්ද මචං? නලින්දට මේවා තේරෙනවද දන්නේ නැහනේ. දැන් ඔය පිටුව ඇරලානේ කොලේ ඇරලානේ කිව්වේ. කොලේ වහලා තියෙන ඒවා පොඩක් කතා කරත් හොඳයි. මට මෙතන තියෙන ඩේටා ගැන හරක් ගෙදර එනකම කතා කරන්න පුළුවන්. කතා කරලා වැඩක් නැහැ මචං. මුන් කියන බොරු වලට උඹලා අහුවෙන්න එපා. මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නේ ඒක නෙවෙයි. ඇත්තටම ඒක ගැන ගවර්න්මන්ට් එකට බැලලා වැඩකුත් නැහැ. පිරිපාදු කරපු තෙල් සිංගප්පූරුවෙන් එනවා. ඒකට හේතුව අපේ ලංකාවේ පිරිපාදු කරගන්න පුළුවන් තියෙන කැපැසිටි එහෙම අඩුයි. ඊටත් වැඩිය ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න දෙක තමයි අපේ මේ තෙල් ගබඩා කරගන්න තියෙන කැපැසිටි එක. ඒකත් දැන් ඔයගොල්ලන් අහලා. හැබැයි තෙල් නැති වෙච්ච හින්දා අරගලයකට ගිහිල්ලා ඊට පස්සේ ඒ මත්තෙන් පිට වෙච්ච ආණ්ඩුවකට ලංකාවට තෙල් කොච්චර වැදගත්ද කියලා තේරුම් ගන්න බැරි වුණ එක ගැන අවුරුදු කමාරකට පස්සේ තේරුම් ගන්න බැරි වුණ එක පොඩ්ඩක් සෝචනීයයි. ඔයාලා ආපු ගාම ඔයගොල්ලන්ගේ තිබ්බ වගකීම ඔයගොල්ලන්ට මොලේ තිබ්බන කරන්න තිබ්බේ ඔය කැපැසිටි එක ඇත්තටම ත්‍රිකුණාමලයේ හදාගන්න. ඒක හදාගන්න මචං අවුරුදු කමාරක් යන්නේ නැහැ. අඩු ගානේ පොඩි කැපැසිටි එකක් හරි හදාගන්න තිබ්බේ. ඒකත් මේ ගවර්න්මන්ට් එකට විතරක් බැලලා වැඩක් නැහැ. අවුරුදු 15ක තිස්සේ අක්‍රමිකතාව වලින් පිරීලා ඕක උනේ නැහැ. ඉතින් මේගොල්ලන් ආවට පස්සේ ඉතින් ගොඩාක් ප්‍රශ්න නේ මචං. ඉතින් මුන් කරේ නැත්තේ ඇයි කියලා කියන්න මගෙන් අහන්න එපා. ඔයගොල්ලන් ඒගොල්ලන්ගෙන් අහන්න. හැබැයි සීන් එක තමයි ඒක උනේ නැහැ. ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ක්වයර් වන්. අපි back to the drawing board. ඒ කියන්නේ අපි අර ඉස්සෙල්ලා හිටපු තැනම තමයි තාමත් තියෙන්නේ. අපේ තියෙන එකම වෙනස අපිට විදේශ සංචිත දෙක. හැබැයි මේ තෙල් ප්‍රශ්නය ඇත්තටම ඩීකෝයි. ඒ කියන්නේ ඕක නෙවෙයි දැන් ඇත්තටම අපි හිතන්න ඕන ඇත්තම අර්බුද දෙක තමයි ගෑස් ඒ වගේම මිල. ඔයාලා දන්නවා ලංකාවට ගෑස් එන්නේ just in time. ගොඩාක් දියුණු වුණ කම්පනීස් වල රටවල් වල තියෙනවා just in time කියලා ප්‍රින්සිපල් එකක්. සමහර විට ඔයගොල්ලන් හදලා Toyota වල එන lean manufacturing වල කියන දේ. ඒ කියන්නේ supply chain එකේ ඔය තියෙන හැම බඩුවක්ම එන්නේ හරි නූලෙන් ගානට. අද බඩුව ඕනනම් ඊයෙන්. අන්න ඒ වගේ සිද්ධියක තමයි ලංකාවත් තින්නේ. හැබැයි ඒ අර මේ lean manufacturing case ඉඳ නෙවෙයි අපේ උන්ට වැඩ බෑ. ඔතන තියෙන කොන්ත්‍රාත්තු ටෙන්ඩර් ඒව ගැන මම කතා කරන්න යන්නෙත් නෑ. කතා කරන්න බෑ මචං යුද්ධ ගැන කතා කරන්න. ඉතින් ලංකාවට ඒ අතින් තියෙන ලොකුම අර්බුදය තමයි ගෑස් නැති වුණොත් අපේ කට්ටියට උයා ගන්න විදිහක් නැහැ. අතිශය බහුතරයකට විශේෂම නගර වල ඉන්න කට්ටියට උයා ගන්න විදිහක් නැහැ. එතකොට මසක් කන්න නැති වෙනවා. ඒකට ඕගොල්ලන් ගෑස් පෝලිම් වල හිටියා කියලාත් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ. දෙවෙනි ඇත්තටම ලොකුම ප්‍රශ්නේ තමයි මේ සිද්ධිය අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. මේකේ තියෙන මිල අපිට පාලනය කරගන්න බෑ. මේ ප්‍රශ්නෙන් තෙල් වල මිල ඉහළ යන එක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. අද දවසේ වෙද්දී crude Brent oil වල price එක කොහොමත් 90 පන්නනවා. මම මේ අනාවැකි කියන හින්දා නෙවෙයි කියන්නේ. මචං මේ වගේ දේවල් පොඩ්ඩක් තේරුම් ගන්න. ජියෝපොලිටිකල් භූගෝලීය මට්ටමින් මේ වගේ දෙයක් වෙද්දී ඒ ප්‍රයිස් එක උඩ යන එක නතර කරන්න බෑ. අද සිකුරාදා විශේෂයෙන්ම තියෙන බය තමයි මේ 90 සීමාව කඩයි කියන. ඒ 90 සීමාව කැඩුවට පස්සේ ඒ ෆ්ලෝ එක කැඩුවට පස්සේ ඊළඟට තියෙන 100. ෆියුචර්ස් ගැන පොඩ්ඩක් හරි දන්න කට්ටියට මේක තේරෙනවා. 100 කැඩුවට පස්සේ මචං අපි සීන් එකට එන්ටර් වෙලා ඉවරයි. ඒ කියන්නේ අර 70 ගානට තිබ්බ එක එකපාරටම 100ට ගියා කියන්නේ අපිට මාර ෂොට් එකක් වදින. ඔව් අපිට ඩොලර් බිලියන 6ක සංචිත තියෙනවා තමයි. හැබැයි ඒකේ තියෙන වටිනාකම එතකොට අඩු වෙනවා. මොකද ඔය සංචිත වලින් අතිශය බහුතරයක් අපි පාවිච්චි කරන්නේ තෙල් ගන්න, ගෑස් ගන්න, එක කෑම ඉම්පෝර්ට් කරන. ඒ හැම දෙයක්ම උඩට ගියාට පස්සේ අර බිලියන 6 වටිනාකම සමහර විට බිලියන 3ක් වගේ වෙන්න පුළුවන්. ඒකට ගවර්න්මන්ට් එකට බැලලා වැඩක් නෑ. මේවා තේරෙනවා. ගොඩක් කට්ටිය කියන්නේ මේ 90 සීමාව අද පන්නන එකක් නෑ කියලා. හැබැයි මෙතන ඉන්න ඇනලිස්ට්ලා ගොඩක් මාත් එක්ක කතා කරපු කට්ටිය කියන්නේ අද 100ට කිට්ටු වෙන ගානකට යයි කියලා. දැන් වෙලාව 9:00යි. දැන් මම අන්තිමට බලද්දි තිබ්බේ 85 විතර. හැබැයි සාමාන්‍යයෙන් සිකුරාදා දවසක මේ වගේ සිද්ධි වෙන්න පුළුවන්. මම මසම් මේ පේන කියන මිනිස්සෙක් නෙවෙයි. හරිද? මට මේ අනාවැකි කීමේ හැකියාවක් නෑ. හැබැයි අනාවැකි ගැන කතා කරන්න ඕනේ. මෙතන තියෙන war analysis අරව මේවා ගැන කතා කරන්න මම වැඩි කැමති නෑ ගොඩක් වෙලාවට. මොකද එකකට ඇතුළට ගියාට පස්සේ ආයේ එළියට එන්න විදිහක් නෑ. මොකද හැම මගුලක් ගැනම කතා කරනවා. ඒකෙන්ද මේක ගැන අර holistically කතා කරන්න තමයි මම
හදන්නේ මොකද ගොඩක් කට්ටිය ඔයගොල්ලන් දකින්න ඇති මේ වගේ අර නිකන් වෝ පැත්තෙන් ආයුධ පැත්තෙන් අපි ආයුධ පැත්තෙන් කතා කරා. කවුරු කොහාද ගැහුවේ ඒ වගේ සීන් මචං ඕන තරම් දැන් සෝෂල් මීඩියා වල තියෙනවානේ. මම ඒක ගැන ආයෙ කතා කරන්න ඕනේ නැහැ නේ. ඒකින්ද මම හිතුවා මෙතන තියෙන අනාගත වෘත්ති එහෙම නැත්නම් ඔය තියෙන ප්‍රොෆෙසිස් ගැන පොඩ්ඩක් කතා කරලා තේරුම් කරලා දෙන්න ඕනේ. මොකද මෙතන එක ආගමක් විතරක් නෙවෙයි මේ සෙට් වෙලා තියෙන්නේ. හරි සරලව මම ඔයගලන්ට මෙතන තියෙන ඒබ්‍රහාමික ආගම් වල තියෙන පදනම ගැන තේරුම් කරලා දෙන්න. ඒ වගේම ඉන්දියාවේ යන හින්දුත්වා සීන් එකේ මෙතන තියෙන ගේමත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. නැත්නම් මෙතන තියෙන මේ ෆුල් පික්චර් එක ඔයගලන්ට වෙන කවුරුත් තේරුම් කරලා දෙන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ යුදෙව්ව ගැන, ජූස්ලා ගැන එහෙම නැත්නම් යුදෙව් ආගම ගැන පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න බෑද කියලා. යුදෙව් ආගම කියලා දෙයක් එහෙම නැහැ. දැන් මේ යන යුදෙව්වන්ට කියන්නේ ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා තමයි. හැබැයි යුදෙව් කියන්නේ සරල කොටාසයක් නෙවෙයි. යුදෙව්වන්ව තේරුම් කරගන්න පර්සියාව අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ දෙගොල්ලන්ගේ තියෙන ඔය ප්‍රොෆෙසිස් තේරුම් ගන්නත් මොකද මුන් තාමත් කටයුතු කරන්නේ ඔය ප්‍රොෆෙසිස් වලට අනුව. ඔය රටවල් දෙකෙම කටයුතු කරන්නේ ඔය කාරණාවන්. බුදුහාමුදුරුවන්ගේ කාලයටත් කලින් අවුරුදු 200කට විතර කලින් මෙඩියන් එම්පයර් එක කියලා තියෙනවා. ඒක සෙට් වෙන්නේ ඔය බැබිලෝනියාව පර්සියාව. ඒ පැත්තෙන් ඇවිල්ලා අද ඔය කෙනනයිට් කියන පැත්ත ඔය ඊශ්‍රායල් ජාතිකයෝ අද ඉන්න ඊශ්‍රායලයිට් කියන කට්ටියව අල්ලගෙන වහල්ලු විදිහට ගෙනියන. හැමෝම නෙවෙයි කට්ටියක්ව අරන් යන. ඒකට එක හේතුවක් තමයි මේගොල්ලන් ඒ කාලේ ඉඳන්ම ඔය ආගමට ලැබි හින්දා උන් ස්ටඩි කර. අපේ බුද්ධ ධර්ම පැත්තෙන් අපි හිතුවොත් අපි දන්නවා හාමුදුරුවෝන් තමයි ඒ කාලේ කියන්නේ ශිල්ප ශාස්ත්‍ර අතරින් ඒ වගේම දැනුම අතරින් කියන්නේ টොප් හිටියේ කට්ටිය. ඒකට හේතුව ඒ කාලේ ඉතින් අධ්‍යයනය කරන්න කියලා ලොකුවට තිබ්බේ ඉතින් ආගම තමයි ඕනම දෙයක්. ආගම වේවා, මෙඩිසින් වේවා, ඊට පස්සේ ජ්‍යොතිෂ්‍ය, තාරකා ඔක්කොම ගියේ ආගමත් එක්ක. ඒගොල්ලන් දන්නවනේ. ඉතින් කියනවා මේ කට්ටියව ගෙනහිල්ලා මේගොල්ලන්ව වහල්ලු විදිහට තියාගන්න එක හේතුවක් උනේ මුන්ට වැඩ පුළුවන් හින්දා කියලා. දැනටත් මේ කතාව තාමත් යනවා. දෝ කට්ටිය ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ඔය ඉන්ටෙලෙක්චුවල් ෆීල්ඩ්ස් වල. ඉතින් ඔය මෙඩියන් එම්පයර් එකට ගියාට පස්සේ ඔය පර්සියා පැත්තට ගෙනිච්චට පස්සේ ඒගොල්ලන් හරි දුක්ඛිත තත්ත්වයකින් ඉන්නවා කියලා තමයි ඒගොල්ලන්ගේ පොත්වල කියන්නේ. ඔන්න ඕක තමයි ඒගොල්ලන්ගේ ඔය ඉතිහාස කතාවේ ඒගොල්ලන්ගේ තියෙන අපි අද බයිබල් එකේ ලේතුවොත් ඕල්ඩ් ටෙස්ටමන්ට් එක, ටෝරා එක, ටල්මුඩ් වලින් එන කතාන්තර වලින් අපිට කියලා දෙන්නේ ඔය කතාව. ඒකට ඇත්තටම හේතු සාධක තියෙනවා. අපි හේතු සාධක බලන්නේ කවුරු හරි කියන කතාව වෙනුවෙන්ම නෙවෙයි. අපි හේතු සාධක බලන්නේ වෙන කට්ටියත් මේක ගැන කියනවාද කියලා. හරියට මේක මතක තියාගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන් ඔය හැම දෙයක්ම පොතේ තියෙන විදිහට හිතුවොත් ඔයගොල්ලන්ට අමතක වෙනවා පොත් ලිව්වේ මිනිස්සු කියලා. මේගොල්ලන් ඒක විශ්වාස කරන්නේ නැහැ. ඔය කවුරුත් ඔය මුස්ලිම්, ක්‍රිස්තියානි, ඉස්ලාම ඔය කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. මසං ඔය මිනිස්සු තමයි ඔය පොත් ලිව්වේ කියලා. නෑ ඒගොල්ලන් විශ්වාස කරනවා මිනිස්සු තමයි පොත ලිව්වේ කියලා. ගොඩක් කට්ටිය විශ්වාස කරන්නේ ඒක දේව වචනයක. ඒක ගැන තර්ක කරන්න නෙවෙයි ආවේ ඉතිහාසය කියලා දෙන්නයි ඔයගොල්ලන්ට මං ආවේ. හැබැයි මම හැමදාම කියනවා වගේ උන් විශ්වාස කරනවා නම් අපිට එකෙන් එෆෙක්ට් එකක් තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් වෙනවා නම් අපි ඒක තේරුම් ගන්න. මොකද උන් විශ්වාස කරන එක හරි වුණත් නැති වුණත් අපිට ප්‍රශ්න. බැබිලෝනියාවේ ඔය හිටපු නෙබුචඩ්නෙසර් කියන ඔය අධිරාජ්‍යයෙන් ගෙනහිල්ලා ඔය කට්ටිය අවුරුදු 50ක් විතර තියාගන්න. ඊට පස්සේ ඔය සයිරස් ද ග්‍රේට් කියන අධිරාජ්‍යයක් එනවා. එයා එන්නේ අලුත් අක්මනිට් එම්පයර්. අක්මනිට් එම්පයර් එකෙන් පටන් අරගෙන සෆවිද් එම්පයර් වෙනකම්ම මම කතා කරලා තිනවා. අද කතා කරන්නේ නැහැ. හැබැයි එන ඔය සයිරස් ද ග්‍රේට් කියන එක්කෙනා මේ කට්ටියව මුදවන. මේ පර්සියාවේ රජ කෙනෙක්. හරි. එයා කට්ටියව මුදවලා ආපහු යවනවා ජෙරුසලම. ජෙරුසලම පැත්තට. ඒ යවන්න හේතුත් අපිට ගොඩක් විශ්ලේෂණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ කට්ටිය මෙතනට දාලා ඒ රූකඩ ගවර්න්මන්ට් එකක් වගේ කරගෙන යන්න කියලා අපිට හිතා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මුන්ට වැඩ පුළුවන්. හැබැයි මේගොල්ලන් ආපහු යද්දී අර හිටපු යුදෙව්ව වගේ සෙට් එක. කියන්නේ යුදෙව්ව නෙමෙයි මසං හරිද? යුදෙව්ව කියලා මේ කට්ටියට නම වැටෙන්නේ පස්සේ. මේ කට්ටිය ගියාට පස්සේ දැන් අතන හිටපු සෙට් එකක් ඉන්නවනේ මසං. දැන් හැමෝම ගෙනිච්චේ නැහැ. දැන් මුන් ආපහු එද්දී අර හිටපු සෙට් එකට එච්චර සෙට් වෙන්නේ නැහැ මුන්. මොකද මේ කට්ටියව ගෙනිච්චට පස්සේ මේගොල්ලන්ගේ තිබ්බ ආගම් ගැන මම ඔය තියෙන මේ බාල් කල්ට් එක ගැන එහෙම කතා කරා ඔය ගිය පසුගිය වීඩියෝස් කීප එකක. මේගොල්ලන්ගේ ඔය තියෙන එක එක අදහිලි අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඔය එන සෝරෝස්ට්‍රියන් ආගම් වල තියෙන සුර අසුර කේස් තියෙනවා. ඒවත් එක්ක එක්කාසු කරගෙන මුන් අලුත් සීන් එකක් හදාගන්න. ඒ හදාගත්තට පස්සේ එකපාරටම මේගොල්ලන්ගේ අර good and evil කියන කතාව එනවා. ඒ good and evil එහෙම නැත්නම් ඔය සුර අසුර කියන කතාව අපේ ආගම් වලටත් එනවා. Hindu ආගමයි බුද්ධ ආගමටයි ඕකම එනවා. ඒ ඔක්කොම එන්නේ පර්සියාවේ. ඔයාලා තේරුම් ගන්න ලංකාවේ මිනිස්සුන්ට පර්සියාවත් එක්ක තියෙන සහෘදතාවය මොකක්ද? අපි ඔක්කොම ඉන්දු ආර්යන්, ඉන්දු ඉරේනියන් ලැන්ග්වේජස් කතා කරන භාෂාවල් කතා කරන මිනිස්සු. ලංකාවේ සිංහල මිනිස්සුන්ගේ විජේලගෙන් එන ආభాසයේ ඉඳන් එන්නේ පර්සියාවෙන් කියලා කියන්න කාරණා තියෙනවා. ඡානමය කාරණා තියෙනවා 1985ෙම ඕක ගැන විශ්ලේෂණයක් කළා. මම ඒක අහුනොත් ආපහු දාන්න නැත්නම් ගිහිල්ලා හොයාගන්න. ඕක ගැන මම විතර නෙවෙයි ගොඩාක් කට්ටිය ගණනාත්ලා ඉඳ ඔබසේ කළා ඉඳලා කතා කළා. අපේ ඡානවල අර ඉන්දියාවේ වෙන පැතිවල ගොඩාක් නැති වෙස්ටර්න් වගේම බෙන්ගාල පැති දෙකම තියෙනවා කියනවා. ඒක ටිකක් අමුතු කතාවක්. අපේ වචනවල ආభాසයක් වත් ගත්තම අපේ සිංහ බාහුව මචං ඉඳන් එන්නේ ඉරානේ. ලංකාවේ සිංහේ හිටුවේ නෑ මචං. ඔය අවුරුදු ලක්ෂ ගානකට හිටපු ඒ සිංහයා නෙවෙයි. ඒ සිංහ ආభాසය එන්නේ ඉරාන. ඉරානේ කොඩිය සිංහයා එන්නේ අන්න ඒ හින්දාම තමයි. ඔන්න ඔය කතාව තමයි මචං සිංගප්පූරුව වෙනකම්ම ඔය සිංගප්පූරුවේ කතාව මොකද්ද? ඒකත් එන්නේ ඔය ඉරාන ආభాසය. කාශ්‍යපලගේ කාලේ ඉරානේ පර්මනන්ට් සෙටල්මන්ට්ස් තිබ්බ කියලා කියනවා. ඒ වගේම අවුරුදු 2500ක 3000ක ඉඳන් ලංකාවේ බිස්නස් අල්ලගෙන හිටියේ. කියන්නේ ලංකාව අපි බිස්නස් කරනවා. උනාට ට්‍රේඩ් එක ගෙනියන්නේ ඔය මැද පෙරදිකට ගෙනියන්නේ පර්සියා. ගාලාර 1400 ගණන් වල තියෙන ලේඛනවලත් භාෂා තුනක් තියෙනවා. ලංකාවේ තියෙන හෙළ භාෂා තමයි. ඒ උනාට අපි ට්‍රේඩ් කරලා තියෙන්නේ. අපි වැඩ කරලා තියෙන්නේ වෙන භාෂා තුනක්. මොනවාද ඒ භාෂා තුන? චීන, දෙමළ,
පර්සියා. අන්න ඒ උන් එක්ක තමයි අපි බිස්නස් කරලා තියෙන්නේ. අද බිස්නස් කරන්න ඉංග්‍රීසි ඕනේ වගේ සමහරවිට චීන ඕනේ වගේම තමයි ඒ කාලෙත් ඔය වගේම තමයි. ගොඩාක් රජවරු එහෙම් බිසෝවරු ගත්තා. අපේ බිසෝවරු එහාට ඇව්වා. ඔය කතා ඔයගලන් අහලා. ඒ සම්බන්ධතාවය අද වෙනකොනුත් වෙනවා. මෙතන තියෙන ආයනික තමයි සපුගස්කන්ධ අමසන් අපිට හදලා දුන්නේ කවුද කියපන්. ගොඩාක් කට්ටියට අමතකයි අපිට අද තෙල් පිරුපහදු හරි කරගන්න පුළුවන් ඒගොල්ලන්ට පින් සිද්ධ වෙනවා. ඊට පස්සේ උමායෝ හදලා දෙන්න ලංකාවට බිලියන භාගයක විතර ආධාර දෙන්නෙත් ඒගොල්ලන්ම තමයි. සුනාමිය වෙලා ඉවර වෙච්ච ගාම මිලියන 150ක් දෙනවා. ඊට පස්සේ අහමදජාන් ඇවිල්ලා බිලියන 1.9ක්. අද වෙද්දි මම හිතන්නේ බිලියන 5ක් විතර වටිනාකමක ආධාර පැකේජ් එකක් දෙනවා. සමා වෙන්න මම මේ ට්‍රක් එක පැන්නේ ලංකාවේ ඉරානයේ අතර තියෙන සම්බන්ධතාවය ඔයගොල්ලන් තේරුම් ගන්න. අපි ඉන්දියාවත් එක්ක ගොඩක් වෙලාවට ඇරිස් එකෙන් හිටියට පර්සියාවත් එක්ක කවදාවත් එහෙම ඇරිස් එකකින් හිටියේ නැහැ. මොකද උන් අපිට සපෝට් කරනවා අපි උන්ට සපෝට් කරනවා. ඒක සිද්ධ වුණේ පර්සියාව ඉස්ලාමීකරණය කරන්නත් ගොඩාක් කාලයකට කලින්. උන් ඉස්ලාමීකරණය කරාට පස්සෙත් ওই සීන් එකම වෙනවා. ඉතින් අපි ආයි ට්‍රක් එකට යන් බුදුහාමුදුරු කාලේ මේ සීන් එක වෙන්නේ හරියට. සයිරස් ද ග්‍රේට් ඔය පර්සියාවේ රජා මේ කට්ටියව ආපහු යවනවා. ඒකට කියන්නේ return to Zion. පළවෙනි පාරට සොලොමන් හදන ඒගොල්ලන්ගේ පළවෙනි ටෙම්පල්. ඔන්නෝක හරි වැදගත්. මේගොල්ලන්ගේ ටෙම්පල්ස් තුනක් ගැන කතා. පළවෙනි ටෙම්පල් එක හදන්නේ සොලොමන් කියන රජා. ඒ මිනිස්සයා හිටියද නැද්ද කියන්න ගොඩක් ඓතිහාසිකම සාධක නැහැ. හැබැයි එහෙම කතාවක් වුණා කියලා හොයන්න කරුණු සාධක අපිට තියෙනවා. අඩුම ගානේ ඒ වගේ රජෙක් හරි හිටියා කියලා අපිට හිතා ගන්න පුළුවන්. නම සමහරට වෙනස් වෙන්න. මොකද මේ කතා කරන්නේ ඔය ඉතිහාසයේ නිකන් අපිට අල්ලගන්නවත් බැරි කාලයක කතාවක්. කටවහරෙන් එන කතාවක්. ඒ කටවහරෙන් එන කතාව තමයි මේගොල්ලන් ඊට පස්සේ පොත්වලට දාන්නේ. අපිට තියෙන ජාතක කතා වස්තු වල තියෙන කතන්දර සමහරවිට අපි බැලුවම ඉරානයෙන් එන කතා. දන්නවද ඒවා? අපේ කතාවල තියෙන ගොඩාක් ඒවා අපේව එන මේ ඉන්දියාවෙන් එන කතා නෙවෙයි. ගොඩාක් ආගම්වල ඉන්දියාවේ ආගම්වල ඔය කතාව වෙනස් වෙනස් විදිහට තියෙනවා. ඉතින් යුදෙව්වෝ නොවන රජවරු ගැන කතා කරාම මිනිස්සු ගැන කතා කරාම මේ මිනිස්සුන්ට ඉහළ තනක් දෙනවා. හැබැයි ඔය ප්‍රොෆෙසි වලම තියෙනවා ඊශ්‍රායලය විනාශ කරන්න එන හමාන් කියන චරිතය එන්නේත් පර්සියාවෙම තමයි කියන්නේ. ඉතින් මේකේ දෙපැත්තක් තියෙනවා පර්සියාවත් එක්ක සම්බන්ධ. ඔන්න ඕක තමයි ඊශ්‍රායලය මේ අවස්ථාවේ වෙපනයිස් කරන්නේ. විශේෂයෙන්ම මේගොල්ලන්ගේ පොතක් තියෙනවා Book of Esther. ඒකත් අර කටවහර එන කතාව. ඒ කතාවෙත් ඇත්ත මූලාශ්‍ර තියෙනවා. ඒ කතාව එන විදිහට පස්සේ එන ඔය සීරීස් කියන රජා කියන්නේ පර්සියාව වෙනවන සීරීස් කියලා රජෙක් 300 බැලුවා 300 එකේ ඉන්නේ මචං අර සරඩ් එකක් අමුතු ඩයල් එක අන්න ඒක බුවාගේ ගෑණිව නිරපල හැරලා පොඩි සීන් එකක් කළා ඊට පස්සේ බුවා තව ගෑණියෙක් හොයන්න නිකන් රූපරාජිනී තරඟයක් පවත්වනවා බියුටි පැජන්ට් එකක් තියෙනවා බියුටි පැජන්ට් එකෙන් තේරෙන්නේ එස්ත කියලා යුදෙව් කාන්තාව හැබැයි එයා කියන්නේ නෑ යුදෙව් කියලා මොකද අඩුකුලේ වගේ නේ මෙහෙමයි මේ කතා ඇත්තට මොනවා කියන හේතු සාධක නෑ හරිද ඔය සීරීස් කියන චරිතයත් කියන්නේ වෙන නම හැබැයි ඉතිහාසඥයෝ දන්නවා මේ මනුස්සයා ගැන තමයි කියන්නේ ඒ ඉතිහාසය බලද්දිත් මෙහෙම එස්තර් කියලා ක්වීන් කෙනෙක් හිටියේ නෑ කියලා කියන්නත් දැන් අපිට පුළුවන් හැබැයි මේගොල්ලෝ විශ්වාස කරනවා ඒ කතාවට අනුව මේ එස්තර් මේගොල්ලන්ගේ ඔය ඉන්න හමාන් කියන චරිතයක් ඇවිල්ලා මේ මිනිස්සුන්ව ඝාතනය කරන්න කරන කූට ප්ලෑන් එකක් මගාරින්න ඒක තෝට් කරන රජාට මේක පැහැදිලි කරලා දීලා මිනිස්සුන් වෙනුවෙන් කතා කරලා යුදෙව්වන්ව බේරා ගන්න. අන්න ඒක සමරණයකට තමයි යුදෙව්වෝ පියුරම් කියලා කියන්නේ. අන්න ඒක උනේ මේක දවස් 3-4කට කලින්. පියුරම් කියලා කියන්නේ යුදෙව්වෝ සමරන ආගමික සෙලිබ්‍රේෂන් එකක්. ඔයගොල්ලන් ඒක ඇත්තටම හිතුවම මේගොල්ලන් මේ සමරන්නේ නැත්තම් මේගොල්ලන් මේ මතක් කරන්නේ ඔය පර්සියාවෙන් මේගොල්ලන්ට කරපු අබ්බැද්දිය ගැන. අවුරුදු මේ 2500 ඉඳන් මුන් කියනවා අරුන් අපිට ඒක කරන්න හැදුවා මතක තියාගන්න. සමහර ආගම්වල මචං මේ සෙලිබ්‍රේට් කරන එක මගේ මතයට අනුව ඒක ප්‍රෝග්‍රෑම් කරලාම තියෙන්නේ ශ්‍රාවකාට හරි වෛර කරන්න. ඒක ගැන සමහරව මාත් එක පිළිගන්න ගන්න නැහැ. මම උදේ දන්න සමහර කට්ටිය මේක පිළිගන්න ගන්න නැහැ කියලා. හැබැයි පියුරින් කියන්නේ මොකද්ද කියන එක ඔයගොල්ලෝ ගිහිල්ලා හොයලා බලන්න. ඇයි මේ ඔන ඇටැක් එක මේ දවස්වල උනේ කියලාත් ඒගොල්ලන්ට හොඳට තේරෙයි. අන්න ඕකයි ප්‍රොෆෙසිස් වල තියෙන වටිනාකම. ඉතින් යුදෙව්වන්ගේ පැත්තෙන් බැලුවම ඒගොල්ලන්ට විරුද්ධව වෙන්න ගිය සංහාරයක් මතක තියාගෙන ඉන්න එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. හැම අවුරුද්දෙම මුන් මේක රඟපාලා ලොකු සීන් එකක් කරනවා ඒගොල්ලන්. අර මචං මේ ඉන්දියාවේ උන් අර දුසේරා කියලා අපේ රාවණාව මේ පුච්චන්නේ. උන් ඒක මේ කරන්නේ මේ ලංකාවට විරුද්ධව නෙවෙයි. හැබැයි මේගොල්ලන් කරන්නේ පර්සියාවට විරුද්ධ. කියන්නේ හිතාගත්ත ෆික්ෂනලයිස් පර්සියාවට විරුද්ධ තමයි ඔය කට්ටිය ඔක කරන්නේ. ඒ පර්සියාව මචං අද නෑ. හරි ට්‍රක්ටේ මචං. හැබැයි අනිත් පැත්තට පර්සියාවෙත් කියන්නේ අද ඉරානෙත් ඔය වගේම ට්‍රක් කතාවක් තියෙනවා. මම ඔය ඉස්ලාම් ගැන ඔය තියෙන ඉස්ලාම් නිකායවල් ගැන සුන්නි ෂියා කතා ගැන කතා කරලා දිනවා. ඒකදී මම තේරුම් කරලා දුන්නා ඉරානයේ ඉන්නේ 12 ෂියා කියලා කට්ටිය. 12 ෂියා. 12 ෂියා කට්ටිය විශ්වාස කරනවා ඒගොල්ලන්ගේ ඉන්න ඉමාම්. එහෙම නැත්නම් ඒගොල්ලන් ඔය බේරගන්න එන කෙනාට කියන්නේ මදී කියලා. ඒ මදී මේ අවස්ථාවේ ඉන්නේ හැංගිලා. මනුස්ස ස්වරූපයෙන් හරිය මනුස්සයෝ අතරම හැංගිලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ මතයට අනුව ඔය එන 12 වෙනි මදී ඇවිල්ලා ලෝකෙම ඉස්ලාමීකරණය කරලා ඒගොල්ලන්ව හෙවන් එකට මුළු ලෝකෙටම සාමය සෞභාග්‍ය උදා කරලා ඊට පස්සේ අපිව මේ ස්වර්ගයකට යවන සීන් නැත්තම ඒගොල්ලෝ කතා කරන්නේ. ඉතින් බුවාලාගේ තියෙන ওই කතාවට අනුව ඕකේ තියෙන මේ ක්‍රිස්තියානි ආගමෙත් ওই වගේම කතාවක් යනවා. ඒ මදි එනවට විරුද්ධව කටයුතු වෙන්නේ අද ජෙරුසලමේ මේ කන්ට්‍රෝල් වෙන ඔය ඉන්න ඇන්ටික්‍රයිස්ට් වගේ ඉන්න ඩයල් එක. එහෙම නැත්නම් ඔය ස්ටේට් එක. ඉතින් උන් හිතන විදිහට ඔය 12 වෙනි මේ ඉමාම් එන්න හරිද? ඔය ඊශ්‍රායලයේ ඔය හැම පැත්තක්ම ඉස්ලාමීකරණය වෙන්න ඕන. නැත්තම් වැඩේ වෙන්නේ නැහැ. ඉතින් ඔය මේ කොමියුනිට හිටපු කොමියුනිට අනුව IRGC එක කියන්නේත් ඔය ඉස්ලාමික් රෙවොලුෂනරි ගාඩ් එක කියන්නේත් ඔය මදි ඉන් වේටිං එකට එන ඔය ආමි. ඒ කියන්නේ මදි එනකන් ඔය හමුදාව ඉන්නවා. ඔය මදිගේ හමුදාව ඔය ඉන්නේ. ඒ වගේ විශ්වාස තියෙන කට්ටියට මසන් මේ කියන්නේ රට ජාතිය වෙනුවෙන් නෙමෙයි මේක වෙන්නේ හරිද? උගලට තේරෙනවද? දැන් අපේ රණවිරුවෝ අපේ හමුදාව මසන් කරන්නේ රට ජාතිය වෙනුවෙන්.
අපේ රට ජාතිය බේරගන්න කියලානේ මචං අපි සටනට මුන් එහෙම නෙමෙයි මචං. මේක තේරුණාද? මෙතන තියෙන බාරක්කම තේරෙන්නේ. මේ දෙපැත්තම සටන් කරන්නේ රට ජාතිය වෙනුවෙන්ම නෙමෙයි. අන්න ඒ කරාම තමයි නෙතන්යාහු අරගෙන කියන්නේ මුන්ට මැලකයිට්ස්ලා. ක්‍රිස්තියානි ආගම යුදෙව් ආගම ගැන පොඩි හරි අවබෝධයක් කට්ටිය දන්නවා. මැලකයිට් කියලා කිව්වම ඔය කියන්නේ ඉන්වෝක් කරන්නේ සංහාර. ඒ කියන්නේ ඒ මිනිසුන්ට විරුද්ධව සංහාරයක් කරන්න කියලා තමයි ඔය කියන්නේ. ඔය නෙතන්යාහු මේ දවස්වල කියන්නේ අපි ඔය සංහාරයට ලෑස්ති වෙන්න ඕනේ කියලා. ඉතින් ඔව් ඉරානයෙන් කියනවා මේ ඇමරිකාවයි ඊශ්‍රායලයේ මේ මුළු මේකෙම නැති කරලා මැප් එකම නැති කරලා දාන්න ඕනේ. ඉතින් අරුන්ටත් ඕනේ ඒකම තමයි. දැන් උඹලා හිතයි ඉස්ලාමයේ වුණේ මේ යුදෙව්වයි මේ ලෝක අවසානය වෙනකම් බලන් ඉන්නවා ක්‍රිස්තියන් නෙවුන්නම් මේ අතින් බලාගෙන යම හොඳයි නේද කියලා. අත්තම කියනවා නම් මචං අතිශය බහුතර ක්‍රිස්තියානියෝ මේකත් එක්ක බලද්දි හොඳ. අත්තම කියනවා නම් මුස්ලිම් මෙවුන්ගෙන් ගොඩක් එවුම මචං මේ ලෝක අවසානය වෙන්න බලාගෙන නෙවෙයි ඉන්නේ. උන් විශ්වාස කරනවා එහෙම දෙයක් තියෙනවා. හැබැයි මෙතන ඉන්න සමහර කොටසම විශ්වාස කරනවා. අන්න ඒකයි මම උඹලට ඔක දරුණුවට වීඩියෝ එකක් කරලා තේරුම් කරලා දුන්නේ සුන්නිෂියා කියන්නේ මොකද්ද? ඕකේ තියෙන අන්තර්ගතය මොකද්ද? එක එක එවුන් විශ්වාස කරන දේවල් මොනවාද? හැමෝටම මචං එක විදිහට කතා කරන්න බෑ. බිලියන 1.9ක් ඉන්නවා මචං මුස්ලිම් මෙවුන්. උන් හිතපන් හෙට අන්තවාදී වුණොත් මේ ලෝකේ තියෙන්නේ නෑනේ මචං. ක්‍රිස්තියානි ඔක්කොම අන්තවාදී වුණොත් හෙට ලෝකේ තියෙන්නේ නෑනේ. හැබැයි ඊශ්‍රායලයේ ඉන්න අතිශය බහුතරයක් අන්තවාදී කියලා උම්ම පිළිගන්න. උන්ගේම ඩේටා වලින් උන්ගේම ඇතුළේ තියෙන රිසර්ච් වල සම්පූර්ණයෙන්ම පැහැදිලි. ඔයාලා දකිනවා ඇති මුන් ක්‍රිස්තියානි උන්ට කෙල ඉඳන් ගහනවනේ මචං පාරවල් වල. ක්‍රිස්තියානි පල්ලි කොච්චර විනාශ කළා දිනනද? ඒකට හේතුව ක්‍රිස්තියානි කට්ටියත් විනාශ වෙලා යන්න ඕනේ මචං මුන්ගේ තියෙන ඔය එස්කැටෝලොජි එක වෙන්න. ඒ කියන්නේ මේ ලෝක අවසානය වෙන්න. එතනදී මම මේ කතා කරන්න හදන්නේ ක්‍රිස්තියානි සයනිස්ලා ගැන කතා කරන්න. විශේෂයෙන්ම එවැන්ජලිකල් ක්‍රිස්තියන් සයනිසම් ගැන. ඇමරිකාවේ යන ෆ්ලේවර් එක ගැන. උනුත් මචං විශ්වාස කරන්නේ දැන් ඔය ඔක්කොම විශ්වාස කරන්නේ මචං එකම කතාව. ඔය ඔක්කොම ඒබ්‍රහම්ගෙන් පැවතගෙන දේවල්. ඒබ්‍රහම්ගේ ළමයින්ගෙන් පැවතගෙන එන කතාව තමයි මචං මේ හැමෝම විශ්වාස කරන්නේ. කුරානයට අනුව මේගොල්ලන්ගේ ඔය තියෙන ටෝරා ටල්මුඩ් ඊට පස්සේ ඔය එන ගොස්පල් ඔක්කොම හරි. ඒකේ තියෙන ප්‍රශ්න ගැන මම වෙන දවසක් කතා කරන්න. හැබැයි ඔය ඔක්කොම ලෝක අවසානය එකෙන්ම විශ්වාස කරනවා. ඉතින් මේ කට්ටියට යේසුතුමා ආපහු එන්න ඕනේ නම් ලෝක අවසානයට එන මග කපන්න. ලෝක අවසානය වෙන්නේ නැත්නම් මේ යේසු වෙන්නේ නැහැ නේ මචං. මේ ආගම් තුනේම තියෙන්නේ මචං සරම ප්‍රචණ්ඩත්වය. උඹලා ඔය මුස්ලිම් ආගමේ ප්‍රචණ්ඩත්වය මුන් ටෙරරිස්ට් කියලා කියන එක උඹලට දැන් තේරෙන්න ඕනේ. ඕක මචං හැදෙව්වේ ඊශ්‍රායල්. මුන් ඔක්කොටම මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්න ක්‍රිස්තියානි හරි මුස්ලිම් හරි යුදෙව් ජනතාවට ට්‍රැක් කියන එක නෙවෙයි. මගේ මතය මේ වගේ ප්‍රචණ්ඩ දේවල් විශ්වාස කරන හැමෝටම ට්‍රැක්. හැබැයි ට්‍රම්ප් බලයට ගෙනාවේ එවැන්ජලික් ක්‍රිස්තියන් කට්ටිය. මිලියන 30ත් මිලියන 50ක් විතර වෙන එවැන්ජලික් ක්‍රිස්තියන් කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන ඔය ප්‍රොෆෙසිස් වලින් එක කාරණයක් තමයි ලෝක විනාශය වෙන්න කලින් ඔය තුන්වෙනි ටෙම්පල් එක හදන්න. ඒක හදන්න ඕනේ ජෙරුසලම්. අන්න ඒ කාරණේ හින්දාම තමයි ට්‍රම්ප් ගිහිල්ලා ඔය තියෙන එම්බසි එකත් ජෙරුසලමට ඔය ගිය සැරේ ගෙනිච්ච. මොකද කොච්චර කරත් ට්‍රම්ප් මේ එවැන්ජලික් වෝට් එකට යට. ඌට ආගමක් ධර්මයක් තිබෙනාට ඌ ආවේ ඔය ආගමික බලවේගය මත. ඉතින් මුන් විශ්වාස කරනවා දැන් මේ ආපු ඊශ්‍රායලය අර ඉස්සර හිටපු ඉස්රායිලයිස්ලා කට්ටියම තමයි. මුන් මචං මේ සුද්ධ සෙට් එකක් හරිද මුන්ගේ ජානමය ටෙස්ට් කරන්නවත් මුන් ඉඩ දෙන්නේ නැහැ. මොකද උන් දන්නවා ජාන ටෙස්ට් කරොත් මචං උන්ට මේ ෂොට් එක හම්බ වෙනවා. බොරු ජාන පරීක්ෂා දදා මිනිස්සුන්ව නොමගවන සීන් තියෙන. හැබැයි මචං මූණ බලමුකෝ අරාබි කරේ මුන් වගේ සුදු එවුන් කොහෙද බහින්නේ. ඉතින් මේගොල්ලන්ගේ මතය දැන් මේ හදපු මේ 1948 මේ හදා ගන්නවනේ ඊශ්‍රායල් කියලා එකක්. අන්න ඒක තමයි ලෝක අවසානයේ ආරම්භය. টොප් අඩු. ඉතින් මේ මිඩල් ඊස්ට් වල වෙන කොන්ෆ්ලික්ට් එක ඇවිල්ලා දෙයියන්ගේ ප්ලෑන් එක. ජේසුතුමා එන්න කලින් වෙන යුද්ධයේ පළවෙනි ස්ටෙප් එක. ඉතින් මේ යුද්ධේ කරවන්න ඕනේ මචං. එවැන්ජලික් ක්‍රිස්තියන් කට්ටියට මේ යුද්ධය අවශ්‍ය. මොකද උන් විශ්වාස කරන දේ තමයි උන්ට එන ඒ මෙසාය කියන්නේ ජේසු එන ඒ කතාවට මේ යුද්ධය අවශ්‍ය. ඒක කියන්නේ God's covenant කියලා. ඒ කියන්නේ මේ God එක්ක මේගොල්ලන්ගේ ස්පෙෂල් ඩීල් එකක්. ඊශ්‍රායලත් එක්ක ස්පෙෂල් ඩීල් එකක්. ක්‍රිස්තියානි ආගම හදද්දී පෝල්ලා කතා කරද්දී ඒගොල්ලන් කියන්නේ ඇත්තටම ක්‍රිස්තියානි ආගමට මේ විශේෂ වරප්‍රසාදයක් යුදෙව්වන්ට දෙන්න බෑ. අපි හැමෝම දෙයියොන්ගේ මේ ලෑම්ස්ලා කියන්නේ ළමයි. ඉතින් ඒ අතින් ක්‍රිස්තියානි ඔය මේන්ස්ට්‍රීම් ඉස්සර තිබ්බ ක්‍රිස්තියානි ආගම ගොඩක් ඇත්තටම මේ ප්‍රොග්‍රෙසිව්. හැබැයි මේක එහෙම නෑ. මොකද අර පොතේ වචන පරිසමාර්ථ අර්ථයෙන් ගත්තම ඔය වගේ සීන් තමයි වෙන්නේ. අන්න ඒකට තමයි එක්ස්ට්‍රීමිසම් කියලා කියන්නේ. ඕනම එක අන්තවාදී කියලා කියන්නේ ඒ පොතේ අකුරු ඒ විදිහටම නිකන් අර ඔයාට හිතන විදිහටම ඔයා ගන්න හැදුවොත් හරි. ඉතින් අර පරණ ඊශ්‍රායලයේ කතාව මේ අලුතෙන් හදාගෙන නම දාගත්ත ඊශ්‍රායලයන්ට ගලපලා මුන් දැන් කියන ඔය තියෙන ස්පෙෂල් ඩීල් එක අපි කොහොමත් කරවන්න ඕනේ. ඒ කියන්නේ ඊශ්‍රායලට අපි සපෝට් කරේ නැත්නම් අපි ෆේල්. දෙයියෝ අපිට දඬුවම් කරනවා. මේක ඇමරිකාවේ 80%ක් එවැන්ජලික් ක්‍රිස්තියන් කට්ටිය විශ්වාස කරනවා. ඔන්න ඔය කතාව මචං උන්ගේ දැන් ඔය ඉන්න පීටර් හෙක්සෙත්ලා ඊට පස්සේ මේ මයික් හකබීලා ඔක්කොම විශ්වාස කරනවා. මාකෝ රූබියෝ ඔක්කොම විශ්වාස කරනවා. උන් ඇත්තටම විශ්වාස කරනවා මේක වෙන්න ඕනේ. මේ ලෝක අවසානය වෙන්න ඕනේ. ඔයාලා දවස් දෙක තුනකට කලින් දකින්න ඇති ගොඩාක් ඔය හමුදාවේ ඉන්න ඇමරිකාවේ හමුදාවේ ඉන්න කට්ටියට කියලා තියෙනවා උන් හොරෙන් ලීක් කරලා තිබ්බා. ඒ වගේම කම්ප්ලේන්ට්ස් 100 ගාණක් ඇවිල්ලා තිබ්බා හමුදාවේ කට්ටියගෙන් මේගොල්ලන්ගේ ලෝක අවසානයට ලෑස්ති කරන්න කියලා ඔය ක්‍රිස්තියානි මට්ටමෙන් ඔය හමුදාව ලෑස්ති කරනවා. ඒක මචං ඔය හමුදාවේ හැමෝටම සෙට් වෙන්නේ නැහැ. දැක්කම හමුදාවේ මිනිස්සෙක් අර සෙනෙට් එක අත කඩා ගන්න. ඒවා ගිල්ලත් හොයන්න. හරිද? මචං මේ කතාවම ඔයගොල්ලන්ට ගිහිල්ලා හොයන්න පුළුවන්. රෝමන් අධිරාජ්‍ය කාලෙත් කරා, ඊට පස්සේ ඔටමන් අධිරාජ්‍ය කාලෙත් කරා, ඊට පස්සේ බ්‍රිටිෂ්
වුණුත් කරා අන්තිමට ඇමරිකන් වුණුත් මේ කරන්නේ ඔන්න ඔය කතාව තමයි. මේ පැටර්න් එක ඉතිහාසයේ තිස්සේ රිපීට් වෙවි යන දෙයක්. මෙතන මේ අනිත් ශක්ලන්තය තමයි මේ මෝදිගේ හින්දුත්ව කතා. අඛණ්ඩ භාරතය. අඛණ්ඩ භාරතය ගැන මම ගොඩ කාලෙක ඉඳන් වීඩියෝක් කරන්න හදනවා මචං. කවදාවත් මට ඒ වෙලාව සෙට් වෙලා නැහැ. හැබැයි දැන් මේ ඊශ්‍රායලයේ හදන අධිරාජ්‍ය රිවර්සි කියනනේ උන්ට ඕනේ මචං ඔය අරාබිකරයම අල්ලගෙන අන්තිමට පර්සියාව වෙනකම්ම අල්ලගන්න. පර්සියාවෙන් ඔබට මොකක්ද තියෙන්නේ? අෆ්ගනිස්තාන. ඉතින් හින්දුත්වය උන්ට ඕනේ ඇෆ්ගනිස්තානයේ ඉඳන් මියන්මාර් වෙනකම් ලංකාවත් එක්ක උන්ගේ අධිරාජ්‍යයට අල්ලගන්න. උන්ට දැන් කරගන්න බෑ. අපිත් ඒ සීන් එකේ ඉන්නවා. අපිත් උන්ගේ කෑල්ලේ කොටස ඔන්න ඔය හේතු හින්දා තමයි මචං මෝදි ඔය ගිහිල්ලා නෙතන්යාහුට මුක්කුව ගහගෙන. මේ යුද්ධ පටන් ගන්න කලින් දවසේ මෙයාට ඩිප්ලොමැටික් කවර් එක දුන්නෙත් මෝදි. يعني ඇටැක් එක වෙන්න කලින් මෙයා ගියා ඊශ්‍රායලට ගිහිල්ලා පළවෙනි ඉන්දියානු අගමැති කෙනෙසෙට් එකට ගිහිල්ලා කතා කරා. මොකද මෙච්චර කාලයක් ලංකාව ඉන්දියාව මේ ඔක්කොම හිටපු නොබෙදි සංගමේ කට්ටියනේ මචං. නොබෙදි සමුළුවේ කට්ටිය අපි ඇවිල්ලා non align. අපි කාටවත් මේ පැත්තක් ගත්ත මිනිස්සු නෙවෙයි. මොකද මචං අර මේ අපේ මේ ලොක්ක කිව්වා වගේ අපි හුඬු රටක්. මම නම් කවදාවත් මචං හුඬු රටක් කියලා අපේ රටට කියන්නේ නැහැ. ඒක මගේ කතාව. මම ඒ කියනට කැමති නැහැ. හැබැයි ඔයගොල්ලෝනුත් දකිනවා ඇති මම ඉස්සර කතා කරද්දි කියලා තියෙනවා. අපි ඇවිල්ලා මචං මේ මූදේ හාල් මැස්සක් වගේ කට්ටියක් මේ අවස්ථාව. ඒකෙන් හින්දා තල්මස්සුත් එක්ක සටන් කරද්දී අපි මොලේ පාවිච්චි කරලා වැඩ කරන්නේ. අන්න ඒකයි මම කියන්නේ මේ වෙලාවේ අනුර ඒක ගහපු ගේම, ඒ කරපු කතාව, ඒ මේක හදල් කරපු විදිය ටොප්. ඒකට ලකුණු දෙන්න වෙනවා මචං. හින්දුත්වයක පටන් ගනිද්දිම පටන් ගන්නේ මේ සයානුවාදීන් එක්ක සෙට් ඒ කට්ටියව බලලා ඒ කට්ටියව ඇඩ්මයර් කරලා මේ විදිහට කරමු කියලා තමයි උන් ඉගෙන ගන්න. මේකත් වෙන් කළා තේරුම් ගන්න. සයානුවාදීව වෙනස් ඊට පස්සේ මේ යුදෙව් කට්ටිය වෙන. කියන්නේ යුදෙව් කියන්නේ ලොකු කොට්ටාසයක්. ඕකේ අස්සේ තමයි ඔය සානුවාදියෝ ඉන්නේ. ඉතින් සානුවාදියෝ ටෝරා එක අරගෙන මේවා සාධාරණීකරණය කරගද්දී මුන් මේ අඛණ්ඩ භාරතයේ උන් ටික හින්දුත්ව සෙට් එක ඔය විදිහටම වේදා මහා භාරතය අරගෙන ඕකම සාධාරණීකරණය කරන්න හදනවා. ඒ වගේම ඔයගොල්ලන් දන්නවා මේ දෙකොල්ලොන්ගෙම හතුර වෙලා ඉන්නේ මුස්ලිම් කට්ටිය. ඒ සීන් එක මචං ලංකාවේ බයොලොජික් වලටත් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක කමෙන්ට් සෙක්ෂන් වල අද හොඳට දැක ගන්න පුළුවන්. ඒකටත් වැඩිය මේ අවස්ථාවේ ඊශ්‍රායලයෙන් එළියට යන 35% විතර එන අවියායුධ ඇත්තටම මේ වෙලාවේ සල්ලි වලට ගන්නේ ඉන්දියා. පොඩ්ඩක් ගිහලා හොයලා බලන්න Pegasus ස්පයිවෑ කියන්නේ මොකක්ද කියලා. අපේ ෆෝන් වල අපිටවත් නොදැනෙයි අපිටම හොරෙන් අපේ ඔත්තු ගන්න පුළුවන් software තමයි ඔය ඊශ්‍රායලයෙන් හදලා තියෙන්නේ Pegasus. ඕක මාට්ටු වුණා මචං පොඩ කාලයකට කලින්. ඔන්න ඕකම අරගෙන දැන් ඉන්දියාවෙන් උන්ට විරුද්ධව කටයුතු කරනවා කියලා කවුරු හරි හිතුවොත් අන්න ඕක දාලා උන්ගෙන් ස්පයි කරනවා. ඒක දැන් හොඳටම පැහැදිලි. අන්නේ ටෙක්නොලොජිස් තමයි දැන් මේගොල්ලන් අරගෙන ඔය කාශ්මීරයේ හැම මුස්ලිම් කට්ටියව මර්ධනය කරන්න පාවිච්චි කරනවා. හැබැයි මුන්ට තේරෙන්නේ නැති දේ තමයි ඉන්දියාවේ මිනිස්සුන්ට මචං ඊශ්‍රායලයේ උන් සලකන්නේ සත්තු වගේ. උන්ට අමතකයි ඊශ්‍රායලයෙන් කියන්නේ ඉන්දියාවෙන් ආපු යුදෙව්වොත් හිටියනේ මචං. උන්ව නිරපලා යවුවා. ඊශ්‍රායලයේ අපායද ස්ටේට් එකක් කියලා කියන්නේ නිකන් නෙවෙයි. ඕකේ උඩම ඉන්නේ සුදු යුදෙව්ව අස්කනාසි ජූස්. ඒ කියන්නේ ඔය පෝලන්තෙන්, ජර්මනියෙන්, රුසියාවෙන් ආපු අස්කනාසි ජූස්ලා තමයි ඔය ඉන්නේ. උන් ඇවිල්ලා මචං මේ මැද පෙරදිග යුදෙව්ව නෙවෙයි. මැද පෙරදිගත් මචං යුදෙව්ව ඉන්නවා. ඉතින් මැද පෙරදිගින් මචං යුදෙව්ව ආගමෙන්නේ උන්ට කියන්නේ මිස්රාහි ජූස් කියලා. උන් ඇවිල්ලා දෙවෙනි කොට්ටාසේ. ඒගොල්ලන්ට අරතරම් බලයක් ලබා ගන්න බෑ. සුදු මිනිස්සුනේ මචං මෙතන ඉන්න වැදගත්ම මිනිස්සු නේ බා. ඊට පස්සේ ඉතියෝපියන් ජීව. ඉතියෝපියාවේ තියෙන ලොකු සංස්කෘතියක්. ඔයගොල්ලන් හිතුවොත් බයිබලයේ මුලින්ම ලියන්නේ ඇමරික වල. මේ රටේ කල්ලොන්ට තරක් නැහැ කියලා හොඳට තේරුම් ගන්න. අපේ කට්ටිය ගිහිල්ලා වැඩ කරනවා තමයි ඒ තරත් හොඳ මිනිස්සු ඉන්නවා තමයි. හැබැයි මේවා මේ ඔයගොල්ලන්ට ඔන්ලයින් ගිහිල්ලා හොයාගන්න බැරි දේවලුත් නෙවෙයි. ඊට පස්සේ තමයි ඔය ඉන්නේ ඉන්දියන් ජූස්ලා ඊට පස්සේ වෙන වෙන තැන් වලින් එන ජූස්ලා ඉන්නේ. ඊට පස්සේ ඉන්නේ පල්ලහැම ඉන්නේ අරාබි මිනිස්සු. අරාබි මිනිස්සු කිව්වම මචං අරාබියේ මුස්ලිම් මිනිස්සු විතරක් නෙවෙයි. මල්ටිපුරම ඉන්නේ මුස්ලිම් මිනිස්සු. දෘස් කට්ටිය ඒ වගේ ගොඩාක් මිනිස්සු ඉන්නේ. එතනත් පල්ලෙන් ශුද්‍ර මිනිස්සු වගේ ඉන්නේ මයිග්‍රන්ට් වර්කර්ස්ලා. ඒක අරන් ඇස්සල කිව්වා වගේ වැඩ කරන තැන අනුව මේ වෙනවා. හැබැයි අර වරප්‍රසාද නැහැ. විශේෂ පැත්තකින් තිබා වරප්‍රසාද නැහැ. බෙනේ ඊශ්‍රායල් ඊට පස්සේ ඔය කොචින් ජූස්ලා ඔක්කොටම වෙච්ච දේවල් ගිල හොයන්න. මෙතන තියෙන ලොකුම විහිළුව තමයි ඉන්දියාව ඇවිල්ලා ලෝකෙ දෙවෙනියට ලොකුම මුස්ලිම් රට. ඉන්දුනීසියාවට පස්සේ ලෝකෙ දෙවෙනි ලොකුම මුස්ලිම් රට. මිලියන 200 250ක් අතර මුස්ලිම් මිනිස්සු ඉන්න රටක්. හැබැයි මේ අවස්ථාවේ මේක මෝදිගේ රට. හින්දුත්ව රට. උඹලා ඒකට හේ කියන්න පුළුවන්. හැබැයි අන්තිමට ඒ ෂොට් එක ලංකාවටත් එනවා කියලා හොඳට තේරුම් ගන්න. මේකේ තියෙන ජියෝපොලිටික්ස් ගැන මම ඊළඟ වීඩියෝස් ටිකෙන් කරගෙන යන්නම්. මේකේ තියෙන කොන්ටෙක්ස්ට් එක, තියොලොජිකල් කොන්ටෙක්ස්ට් එක, ඒ කියන්නේ ආගමික පසුබිම ඔයගලන්ට තේරුම් කරේ නැත්නම් මේකේ සම්පූර්ණ කතාව ඔයගලන්ට තේරුම් ගන්න බෑ කියලා මම හිතුවේ. අපි හෙට අනිද්දා ආයෙත් හම්බෙමු. Prophecies ඇති.